පසුගිය දවසක වත්මන් කුසිකර්ම ලාල්කාන්ත ඇමතිවරයා මෙන්න මෙහෙම කියනවා. වනචාරියා. වනචාරි එකක් වනචර කියපුවාම තවත් එකක්. මේකට හරියට තේරුම් ගන්න බැරි අය තමයි මේ සමාජයේ. ඉතින් අපි හරියට හොයලා බලමු. මේ වචන දෙකේ අරුත් දෙක මොකක්ද කියලා. ඇත්තෙන්ම වනචර කියපුවාම කැලේ හැසිරෙනා ඌ කියන අර්ථය දෙන සතු වදනක් තමයි මේ වනචර කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි දන්න විදිහට ගස් කපන්නන්, කැලේ රකින්නන්, කැලේ හැසිරෙනා වූ සියලුම සිංහල භාෂාවේ අශික්ෂිත එහෙමත් නැත්නම් නොහික්මුණ කියන අරුත තමයි මේක. වනචර කියපුවාම අපි අය නම් මේක දකින්නේ මේ කිලිසහගත විදිහට. ඒ වනේ හැසිරෙන වචනාර්ථය වනේ හැසිරෙන අය සම්වාසයෙන් තරම් සීලාචාර නැති බවක් පැවසෙන කියන අරුත තමයි එකෙන් කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම වනචාරියා කියලා වචනයක් මේ ලංකාවේ කොහෙවත් නැහැ. ඒක අපේ මිනිස්සු විසින් කොහොකත් වෙනුවෙන් හදාගත්ත වචනයක්. හරි වචනේ ඇවිල්ලා වනචාරි. වනචාරි එකයි වනචර කියන එකයි දෙකක්. මේක තමයි හරි තේරුම. ඒ කියන්නේ වත්මන් කුසිකර්ම අමාත්‍යවරයාත් හරියට සිංහල භාෂාව දන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ ඔහුගේ කොහොකත් වෙනුවෙන් තමයි ඔහු වනචරයා කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ. ඒක වෙනත් භාෂාවකින් ලංකාවට ඈඳාගත්ත විදියට හදාගත්ත දෙයක් තමයි මේ වනචරයා කියන එක. එහෙනම් මුලින්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා අධ්‍යාපන පරිවර්තනය කරන්න හදන මෙතුමන්ලට මුලින්ම සිංහල භාෂාව හරියට කියලා දෙන්න වෙනවා. එහෙනම් ගරු අග්‍රාමාත්‍ය හර්ණි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යතුමියනි ඔබතුමියටත් මුලින්ම සිංහල ඉගෙන ගන්න වෙනවා. ඒ සිංහල ඉගෙනගෙන තමයි ඔබතුමියටත් මේ අධ්‍යාපන පරිවර්තනය කරන්න වෙන්නේ. මොකද ඉහළ බලධාරීන් හරියට මේක ඉගෙන ගත්තොත් තමයි පහළ ඉන්න පොඩි දරුවෝ හරියට ඉගෙන ගන්න. එහෙනම් මුල වරද්දන්න එපා. ඒ නිසා මුල හදලා අග හැදෙන විදිහට වැඩ කරගන්න හොඳේ.